ආදරෙන් විතරක් බඩගින්න නිවා ගන්න බැරි නිසා අන්තිමට කාවෙන්දට සිද්ධ වුණා ඇඟලුම් කම්මලක ඒ කියන්නේ ගාමන්ට එක්ක මහාන රස්සාවට යන්න. ලස්සන සුදු ගවුමක් ඇඳගෙන පොත් මිටියක් තුරුල් කරගෙන ලස්සනට ඉගෙන ගන්න ඕන වයසේ හිටපු කාවෙන්දයා අද පාන්දර 4ට නැගිටලා කට කපලා සෙනග ඉන්න බස්වල එල්ලීලා වැඩට ගියා. උදේ ඉඳන් රැ වෙනකන් යකඩ මැෂිමක් ඉස්සරහා දහඩිය පෙර අමාරුවෙන් වැඩ කළා. ඇගේ ඇඟේ තිබුණු ඒ ලස්සන පෙනුම ඇගේ යෞවනය අර මැෂිමේ සද්දෙත් එක්කම ටිකෙන් ටික දිය වෙලා ගියා. කවිඳුත් Tamanට හරියට රස්සාවක් නැති එක ගැන හිටියේ ලොකු කලකිරීමකින්. එරිමියෙක්ට හම්බ කරන්න බැරි වුණා මෙන හීනමානය කවිඳුගේ ඔළුවට වද දුන්නා. කාවින්දයා ගාමන්ට් එකේ මහන්සි වෙලා අතපය රිදුම් දෙනකම් වැඩ කරලා අවසට ගෙදර ආවමත් කවිඳු එක්ක හැමදාම රණ්ඩු. මම මේ වගේ කුලී ගෙවල් වල මේ විඳින දුක විඳින්නේ ඔයා නිසයි කියලා කාවින්දයා අඬද්දි කවිඳුට කියන්න උත්තර තිබුණේ නැහැ. ආර්ථික ප්‍රශ්න ඉස්සරහා එයාලගේ මහ ලොකු ආදරේ ගේ මුල්ලක හැංගිලා ගියා. මේ ප්‍රශ්න ASCII කාවින්දයා වැඩ කරන ගාමන්ට් එකේදී ඇයට නොහිතපු ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඇගේ අසරණකම පාවිච්චි කරලා ඇයව ගොදුරු කරගන්න ආපු සෙවණැල්ල මොකක්ද? මේ සිද්ධිය ඔවුන්ගේ කසාදේ කොහොම කඩාගෙන වැටෙන්න හේතු වෙයිද? ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු.